Hey everyone, අද මම ඔයගොල්ලොත් එක්ක මේ ඩිස්කස් කරන්න යන්නේ අපිට ඊටාම සරලව මේ ඉංග්‍රීසි වලින් කතා කරන්න පොඩි අප්‍රෝච් එකක් ගන්න. නැත්නම් ඉංග්‍රීසි වලින් කතා කරන ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ වචන දන්නේ නැති ඉංග්‍රීසි ගොඩක් වචන අනිවාර්යෙන් දන්නවා ලාංකිකයෝ. නමුත් මේ කතා කරන්න ටිකක් පොඩි චකිතයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒකට හොඳ ස්ටාර්ට් එකක් විදිය තමයි දැන් මේ අද මම කතා කරන්නේ මේ ඉම්පෙරටිව්ස්. එහෙම නැත්නම් අපි විධාන දෙන්නේ මේ විධාන දෙද්දී you කියන පුද්ගලයා නැත්නම් you කියන සබ්ජෙක්ට් එක නැතුව අපිට verb එකක් විතරක් යූස් කරලා විධාන දෙන්න පුළුවන්. ඒතකොට විධාන විතරක් විධානයේ කමාන්ඩ්ස් විතරක්ම නෙමෙයි අපිට රික්වෙස්ට් කරන්න පුළුවන්. කෙනෙකුට උපදේශයක් දෙන්න පුළුවන් to give instructions. උපදේශයක් දෙන්න පුළුවන්. ඒ වගේම යම් දෙයකට ආරාධනා කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ඒ වගේම warnings අපිට යම්කිසි අනතුරක් ගැන කියන්න පුළුවන් warnings දෙන්න පුළුවන්. අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. ඉතින් මේක කරන්න එක හරිම සරලයි. කරන්න තියෙන අපිට verb එකක් අපි ගන්නවා. ඒ verb එකේ to කියන කෑල්ල අපි අයින් කරලා වාක්‍යයක් හදනවා. දැන් උදාහරණයක් විදිහට අපිට ඕන වුණොත් මේ මෙහාට එන්න කියලා අපිට කියන්න පුළුවන් come here කියලා. එහාට යන්න. go there. come here, go there. ඉතින් මේ වගේ ඉතාම සරලව අපිට command එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ command එක ටිකක් soft නැත්නම් ඒක ටිකක් මෘදු කරගන්න පුළුවන්. මේ ප්ලීස් කියන වර්ඩ් එක යොදාගෙන අපි ප්ලීස් කියන වර්ඩ් එක යොදාගත්තොත් මේක ටිකක් මෘදු වෙනවා. ඒ කියන්නේ ප්ලීස් කම් here. කරුණා කරලා මෙහාට එන්න. ප්ලීස් කම් here. ප්ලීස් ගෝ there. ඉතින් මේ වගේ අපිට ඉන්ස්ට්‍රක්ෂන්ස් හදන්න පුළුවන් මේ කම් here go there. අපි ඊළඟට බලමු කොහොමද මේ ඉන්ස්ට්‍රක්ෂන් එක නැත්නම් උපදේශයක් දෙන්නේ. ඒක උපදේශයක් අපිට දෙන්න පුළුවන් මේ විදියට අපිට කියන්න පුළුවන් මේ අපේ නගරය පිරිසිදුව තබා ගනිමු. කොහොමද කියන්නේ? සමහරට ඔයගොල්ලෝ දැකලත් ඇති ඔය ලොකු සයින් බෝඩ් වල එහෙම ගහලා තියෙනවා. මේ නගරය පිරිසිදුව තබා ගනිමු. කොහොමද කියන්නේ? Keep our city clean. Keep our city clean. Keep our city clean. එහෙම කියන්න පුළුවන්. එතකොට මේ යම් කිසි දෙයක් කරන්න එපා කියද්දි අපිට don't කියන එක යොදා ගන්න පුළුවන්. එතකොට මේ don't එකත් එක්ක don't කියන්නේ එපා කියන එක. don't එකත් එක්ක අපිට දාන්න පුළුවන් මේ verb එකක් don't litter. නැත්තම් කුණු කසල දාන්න එපා don't litter. එතකොට සමහර තැන්වල ගාලා තියෙනවා මේ park at your own risk කියලා. ඉතින් මේ වගේ අනතුරු හැඟවීමක් දාලා තියෙනවා මේ park at your own risk. ඒ කියන්නේ මේ වාහනය පාක් කරන්න පුළුවන්. නමුත් ඒ වාහනේට මොන හරි වුණොත් ඒ අදාළ කම්පැනි හරි ආයතනය හරි ඒකේ වගකීමක් බාරගන්නේ නැහැ. ඒක අපි බලා ගන්න ඕනේ. ඒක park at your own risk. තව මොකක් අපිට තව ඒ වගේ ගන්න පුළුවන් මේ සමහර තැන්වල ගහලා තියෙනවා මේ do not enter. ඇතුල් වෙන්න එපා. do not enter. do not enter. එතකොට මේ වගේ warnings දෙන්න. instruction දෙන්න. උපදෙස් දෙන්න. අපිට දැන් ගෙදර පුළුවන් ළමයෙක්ට හරි කාට හරි පවුලේ ඉන්න සමාජිකයෙක්ට මේ TV එක දාන්න. නැත්තම් TV එක වහන්න. switch on the TV. switch off the TV. switch on the TV. switch off the TV. එතකොට මේ light එක දාන්න. turn on the light. light එක වහන්න. turn off the light. ඉතින් මේ වගේ verb එකක් යොදාගෙන අපිට ඉතාම සරලව මේක පටන් ගන්න පුළුවන්. right. එතකොට අපි බැලුවොත් මේ වීඩියෝ එකෙන් අපි ගත්ත දේ තමයි commands to give commands to request and for warnings and instructions we can use imperatives. එතකොට ඉංග්‍රීසි වලින් කතා කරන්න හොඳ ස්ටාර්ට් එකක් ගන්න පුළුවන් ගෙදරදී පවුලේ ඉන්න සමාජිකයොත් එක්ක විශේෂයෙන්ම දැන් අද කාලේ ඉස්කෝලේ යන පාසල් ළමයි ඉතාම දක්ෂයි ඉංග්‍රීසි කතා කරන්න. ඒ ළමයින්ට ඒක ආభాෂෙම තියෙනවා. ඉතින් දෙමාපියන්ට පුළුවන් මේ ළමයි එක්ක උපදේශයක් දෙන්න. එහෙම නැත්නම් ළමයින්ට ඉල්ලීමක් කරන්න, විධානයක් දෙන්න මේ වගේ verb එකක් යොදාගෙන ඉතාම සරලව මේ දේ කරගන්න පුළුවන්. So I hope you could learn something from this short video. Try to use imperatives daily. See you.